welcome back to Ogait YouTube channel. ඔය ඉන්නේ ශාලිගේ යාළුවෝ දෙන්නේ. Hi friends. අපි යන්නේ අර ඉස්සර පේන බෝම්බුරු ඇල්ල පැත්තට. ඔන්න අපි බෝම්බුරු ඇල්ල පාකින් එකට ආවා. මෙතන ඉඳලා කිලෝමීටර් 2ක් විතර උඩට පයින් යන්න තියෙනවලු. මේ තියෙන ටිකට් කවුන්ට් එක. මෙතනින් ලෝකල්ස් ලගෙන්නම් රුපියල් 50යි. ෆොරිනර්ස් ලගෙන්නම් රුපියල් 500ක් විදියට තමයි මෙයාලා charge කරන්නේ. බෝම්බුරු ඇල්ලට යන පාර දිගේ ඔන්න ඔය වගේ පොඩි පොඩි කඩ ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. සම්බු ගෙඩියක් රුපියල් 5යි. බෝම්බුරු ඇල්ලට යන පාර දිගේ තමයි තියෙන්නේ. ආ රුපියල් 2ක් දුන්නා නේ ප්‍රොමෝට් කරලා දෙන්න කියලා. ගෙඩි දෙකක් දුන්නා. ආවොත් අනිවාර්යෙන් මේ අංකල්ගෙන් සම්බු ගන්න. රෙටෙන් දෙපයි කින්ද. ඔන්න ඔය පේන වගේ පාරක තමයි අපිට යන්න තියෙන්නේ. වැඩි හිතුව තරම් ලේසිස් නෑ. ටිකක් විතර ඩේන්ජරස්. පේනව නේද ඉතින් යන්න තියෙන පාර? ඉතින් මේ තැනට යන්න ගැලපෙන විදියට ඔයාලා රෙඩි වෙලා එන්න. ෂූස් දෙකක් එහෙම මතක ඇතිව දාගෙන එන්න. අපිට ආරංචි වෙන විදියට නම් මෙහි කූඩැල්ලොත් ඉන්නවලු. හැබැයි අපිට නම් එකෙක්වත් හම්බුනේ නෑ. ඔන්න ගයිස් අන්තිමේදී අපි බෝම්බුරු ඇල්ල ළඟට ආවා. ගමන කොච්චර අමාරුණත් අවසන් ප්‍රතිඵලය නම් මාරම ලස්සනයි. ඔයාලට පේනවද මේ බෝම්බුරු ඇල්ල ළඟින් හරියට මීදුමක් වගේ දුමක් වගේ ඈතට විසිරලා යනවා. ඒ යන්නේ මෙන්න මේ බෝම්බුරු ඇල්ලේ වතුර වැටෙන සැරට ඒ වතුර බින්දු විසිරිලා පින්නක් වගේ හැම තැනම විහිදිලා යනවා. මේ පින්නෙන් බේරෙන්න නම් කාටවත් බෑ. හැබැයි ඒ එක්ස්පීරියන්ස් එක මාරම ලස්සනයි. අපේ ගමන් මහන්සිය කොහෙන් යනවද කියලා නෑ. මේ වීව් එකේ ලස්සන බලා ගන්න නම් ඉතින් මෙතෙන්ට එන්නම ඕන. පේනව නේද? මේ වෙද්දි අපි දෙන්න නාලා ඉන්න තරම අවුලක් නෑ. වාහනේ ඇඳුම් තියෙන නිසා ෂේප් එකේ චේන්ජ් එකක් දාගෙන යන්න පුළුවන්. මෙච්චර වෙලා මේ දියැල්ලේ ලස්සන බැලුවට මේක ගැන ඉතින් විස්තරයක් ඔයාලට කියන්න බැරි වුණානේ. ඔයාලා දන්නවද මේ බෝම්බුරු වැල්ල පිහිටලා තියෙන්නේ වැලිමඩ ඉඳන් කිලෝමීටර් 15ක් විතර දුරින් පේරවැල්ල කියන ගමේ සීතා එළිය කඳපොළ රක්ෂිතයේ තමයි මෙන්න මේක පිහිටලා තියෙන්නේ. මහවැලි ගඟේ අතු ගංගාවක් ලෙස සැලකෙන දුල්ගල ගඟ ගල්තලාවකින් කොටස් 4කට බෙදා ඇදහැලීම තුලින් තමයි මේ දියැල්ල නිර්මාණය වෙනවා කියලා සඳහන් වෙන්නේ. මේ දියැල්ලේ උස මීටර් 50ක් විතර වෙනවලු. ඒ වගේම පළල මීටර් 20ක් විතර වෙනවලු. මේ දියැල්ලේ පහළ කොටස උමාය ලෙස හැඳින්වෙන බව මූලාශ්‍රවල සඳහන් වෙනවලු. ඔයාලා කොළඹ ඉඳන් එනවනම් බණ්ඩාරවෙලට ඇවිල්ලා වැලිමඩට මුලින්ම එන්න ඕන. ඔයාලා කොළඹ ඉඳන් එනවනම් මුලින්ම බණ්ඩාරවෙලට ඇවිත් එතන ඉඳන් වැලිමඩට එන්න ඕනි. වැලිමඩ ඉඳන් උඩුහාවර හරහා බෝම්බුරු වැල්ලට බස් එකක් තියෙනවා. ඔයාලගේම වාහනයකින් එනවනම් වැලිමඩ ඉඳන් ඌව පරණගම මාර්ගයේ අඹගස්දොව හන්දිය හිම්බිලිය ගහ මඩිත්ත මුදනාව හන්දිය පහු කරාම කිලෝමීටර් 11ක් විතර ගියාට පස්සේ මෙන්න මේ බෝම්බුරු වැල්ලට යන අඩිපාර හම්බ වෙනවා.
ඔන්න අපි දැන් බෝම්බුරුවැල්ල බලලා දැන් යන ගමන් බෝම්බුරුවැල්ල අපිට නැගලා බහින්න එක දිගට නේද? නවතින්නෙම නැතුව එක දිගට නැගලා බහින්න පැය දෙකක් විතර ගියා. හරියටම පැය දෙකක් ගියා. කොහොම හරි අපි එතනින් අපිට තාම ලන්ච් එක ගන්න බැරි වුණා. ලන්ච් එක ගන්න තැනක් බැලුවා සෙට් උන්නේ නැහැ අපිට. තිබුණෙත් නැහැ. එතන තිබුණේ අර පොල් රොටි ඒ වගේ දේවල් නේද? වඩේ ඒ වගේ දේවල්. ඉතින් අනිත් එක අපි දෙන්න උඩටම නැගලා බහිද්දි හොඳ වෙලාවට වහින්න පටන් ගත්තේ. කොහමරි අපි දෙන්න හැබැයි මඩ නාගෙන බැස්සේ. ඊට පස්සේ අපි දෙන්නට ඉතින් ඒක ඇඳගෙන යන්න බෑ. අපි දෙන්න මෙතනින් චේන්ජ් එකක් දාගත්තා. දාගෙන දැන් ආපහු යන ගමන් දැන් අපි කොහෙද යන්නේ? අපි යනවා ටී ෆැක්ටරිය. දම් රෝඩ් ටී ෆැක්ටරිය බලන්න යනවා. ඔයාලට කියන්න අමතකුණානේ. බෝම්බුරුවැල්ලේ පාකින් වලට අපෙන් කීයක් ගත්තද? 200ක් නේ. පාකින් ටිකට් එක ළමයි රුපියල් 200ක් ගන්නවා ඒගොල්ලෝ. ඉතින් එහෙනම් අපි දම් රෝඩ් ටී ෆැක්ටරියේදී හම්බ වෙමු. බයි.